ඉතින් කැලයක් වගේ පේන්නේ මේක පවුල් ගානකට කන්න පුළුවන්. හැබැයි මේක පස් නැතුව තමයි හිටවලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවද මේ කොහොමද හිටවලා තියෙන්නේ කියලා? මෙන්න මුල් ටික කොහොමද? මේ කොච්චර ලස්සනද. ඉතින් මේ ඇවිල්ලා එක නිකන් එක ඇටයක් දාපු කෙලින්ම මොකද්ද මේ? කංකුනේ. ඉතින් මේ ඇවිල්ලා එක ඇටයක් දාපු කංකුන් ගහක්. හැබැයි මේක දැන් අවුරුදු ගානක දැන් කප කනවා. ඉතින් දැන් ආයෙ කපලා කන්න පුළුවන් විදිහට වෙලා. ඉතින් මේ තනිකර තියෙන කංකුන්. ඊට එහා පැත්තේ බුද්ධිය වර්ධනය කරන්න පුළුවන් ලුණු ඉල තියෙනවා. සැලඩ් වර්ග තියෙනවා. හැමදේම ලස්සනට හදලා. ඉතින් මේ හයිඩ්‍රොපොනික් තාක්ෂණයට 100% කාබනිකව වගා කරලා තියෙන කිසිම රසායනික පෝරක් නැහැ. ඉතින් ඔයාගේ ගෙදරත් ඔයාට ගාඩන් එක මල් වලින් විතරක් පුරවන්න එපා. මේ වගේ සිස්ටම් හදා ගන්න. අඩු ඉඩක වස විස නැතුව කන්න. කුස්සියට අවශ්‍ය ලෝල් ටික ගෙදර හදා ගන්න. ඉතින් මේවා අමාරු දේවල් නෙමේ සරල දේවල් තියෙන්නේ. අපත්තේ යන ද්‍රව්‍ය වලින් උනත් ඕන තරම් සිස්ටම් තියෙනවා හදාගන්න. ඉතින් ඔන්න අපි ඕගොල්ලන්ට ගාඩන් ඩිසයිනින් කෝස් එකක් ලස්සන්ට හදලා තියෙනවා. ඉතින් මේක සාම්ප්‍රදායික තියරි කෝස් එකක් නන් නෙමෙයි. මේකේ අපි හැමදේම ඔන්ලයින් සෙෂන් වලින් ඔයාලට ෆ්‍රී ටයිම් වල කරන්න පුළුවන් විදියට ඉගෙන ගන්න පුළුවන් විදියට හැමදේම පියවරෙන් පියවර කියලා දෙනවා. ඊට අමතරව ප්‍රැක්ටිකල් සෙෂන් එකට ඇවිල්ලා මේ කොහොමද මේ හැමදේම හදාගන්නේ? එළවලු විතරක් නෙමෙයි. දිය ඇල්ලක් වෙන්න පුළුවන්. ඒක පේවින් දෙයක් වෙන්න පුළුවන්. සොෆ්ට් ලෑන්ඩ්ස්කේපින්, හાર્ඩ් ලෑන්ඩ්ස්කේපින්. ඒ කියන්නේ තනකොළද, මල්ද, පේවින්ද, ගල් ඩිසයින්ද ඔක්කොම අපි කියලා දෙනවා. මේ මූල පද්ධතිය. මම මේ කැඩුවට මැරෙන්නෙත් නැහැ. ඉතින් ඕගොල්ලන්ටත් මේකට ජොයින් වෙන්න පුළුවන්. දැම්ම මෙන්න මේ WhatsApp නම්බර් එකට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න.